හරි පුතේ අපි ටෙස්ට් නම්බර් එක මත 4 කතා කරන්නේ 3 4 මටත් මතක නැහැ දැන් කතා කරගෙන යනවා දිගටම තියලා 7 වසරේ ටෙස්ට් නම්බර් එක දැන් අපි බලාගෙන යමු පුතේ මෙයාගේ පළවෙනි ප්‍රශ්නේ මොකද වෙන්නේ කියලා පළවෙනි ප්‍රශ්නය අහනවා සාධකයක් කියන්නේ කුමක්ද කියලා මොකද්ද අර්ථ දැක්වීම වෙන්නේ සාධකයක් කියන්නේ මොකද්ද කියලා කිව්වද මොකද්ද මෙන්න මේව කියන්න පුළුවන් පුතේ අර්ථ දැක්වීම දෙක තුනක් ගන්න පුළුවන්. හරිද? ඔකේ මම එක දෙකකට මේ කියන අදහස ඇවිල්ලා තියෙනවා නම් එයාට ලකුණු දෙන්න පුළුවන්. මෙන්න මෙහෙම ගන්න පුළුවන්. යම් පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතුව බෙදේ නම් එම සංඛ්‍යාව අර පළමු සංඛ්‍යාවේ මොකද්ද? සාධකයක් වෙයි කියලා කියන්න පුළුවන්. හරිද? මොකද යම්කිසි පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් බෙදුවට පස්සේ ඒ පූර්ණ සංඛ්‍යාව පළවෙනි සංඛ්‍යාවේ සාධකයක් කියලා ගන්න පුළුවන්. ඒක අර්ථ දැක්වීමක් යක්. නැත්තම් මෙන්න මෙහෙම ගන්න පුළුවන්. යම් පූර්ණ සංඛ්‍යාවක් සලකා එය සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියූ විට සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියූ විට ඒ එක එකක් එම සංඛ්‍යාවේ සාධකයක් වේ කියලා ගන්නත් පුළුවන්. ඕකේ මම නම් කියන්නේ හොඳම උත්තරේ රියල්ම පියෝ උත්තරේ විදිහට ගන්න පුළුවන් පුතේ මෙන්න මේ මොකද යම්කිසි පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් බෙදූ විට ඉතිරි නැතුව බෙදෙනවා නම් එය පළමු සංඛ්‍යාවේ සාධකයක් වෙයි කියලා ගන්න පුළුවන් පුතේ. එතකොට එයා ලියලා තියෙනවා නම් එයාට දෙන්න ලකුණු පුතේ කීයක්ද? එක ලකුණක් දෙන්න. එක ලකුණ. අන්න සාධකයක් අර්ථ දැක්වීම සඳහා පළවෙනි ප්‍රශ්නෙට එක ලකුණයි. ලකුණු 1යි. එක ලකුණයි. හරිද? එහෙනම් 42 සියලුම සාධක ලියන්නේ එක් සාධකයක් හෝ අඩු වුවොත් ලකුණු හිමි නොවේ. අයක කියලා දෙන එක් සාධකයක් හරි අඩු වුණොත් ලකුණු හිමි වෙන්නේ නැහැ කියලා. එතකොට පුතේ මෙයා A නේ. එතකොට A ගත්තට පස්සේ මෙතන එයාගේ 42 සාධක කියන්නේ කියනවා. 42 සාධක වෙන්නේ පුතේ අනිවාර්යයෙන්ම එක කියන කෙනා සාධකයක්. ඊට පස්සේ ආයි දෙක කියන කෙනා සාධකයක්. ඊළඟට 3 කියන කෙනා සාධකයක්. ඇයි මෙයාගේ ඉලක්කම් දර්ශකය ඇවිල්ලා පුතේ කීයක් වෙනවද? මෙතන ඉලක්කම් දර්ශකය ඇවිල්ලා 42යි 42 ඉලක්කම් දර්ශකය වෙන 4යි 2යි 6යි. ඒ කියන කෙනා 6 කියන කෙනා 3ෙන් බෙදෙන හින්දා මොකද මෙයා 3 සාධකයක් වෙනවා. ඒ කියන්නේ 42 3ෙන් බෙදෙනවා. ඊළඟට 4 42 4ෙන් බෙදෙනවා කියන්නේ නෑ නේද? 42ට 4 වල චක්‍රයක් නෑ. ඇයි 4ට 1යි 2ට නෑනේ ඒක ගන්න බෑ 5 නෑ 6 නෑ 5 නෑ 6 තියෙනවා 6 වරක් 7 42යි 6 ගන්න පුළුවන් එහෙනම් එතනම ළඟ නමන්න පුළුවන් 7 8 නෑ 9 නෑ 10 නෑ 11 නෑ 13 13 ඒවා චක්‍රයක් තියෙනවා 13 ඒවා ගත්තට පස්සේ 13 ඒවා 3ක් බෑ 39යි හැබැයි 14 ඒවා 3ක් 14 ඒවා 3ක් 10 ඒවා 3ක් 30යි 4 ඒවා 3ක් 12යි 30යි 12යි 42යි එහෙනම් පුතේ මෙයා ගන්න පුළුවන් 14 ඊට පස්සේ ආයෙ ගන්න පුළුවන් කීයද 21 ආයෙ ගන්න පුළුවන් කීයද 42 එතකොට පුතේ මෙයාගේ සාධක වෙනවා කීයද 1 2 3 6 7 14 21 42 තව කෙනෙක් මේකේ ගුණිත ලියලා සාධක ටික අරන් තියනවා නම් කමන්නේ කොහොම හරි 42ෙහි සාධක වෙන්නේ පුතේ 42 සාධක වෙන්නේ 42 සාධක වෙන්නේ කීයද 1 2 3 6 7 14 21 42 ඔන්න සාධක ටික ඔන්න සාධක ටික යාළුවනේ හරි මෙන්න සාධක ටික හරි ඊළඟට එයාට ලකුණු 2යි. මෙයා හරිනම් ලකුණු 2යි. ඊළඟට 3 රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3. 12 මුල් ගුණාකාර 5 ලියන්න. 12 මුල් ගුණාකාර 5. එතෙන් 12 මුල් ගුණාකාර වෙන්නේ පුතේ මොකද? 12 වරක් 1 කීයද 12යි. 12 වරක් 2 කීයද පුතේ 24යි. 12 වරක් 3 කීයද පුතේ 36යි. 12 වරක් 4 කීයද පුතේ 48යි 12 වරක් 5 කීයද පුතේ 60යි ඔන්න මුල් සාධක 5 ගුණාකාර 5 එතන මෙයා ලියලා තියෙනවා නම් ලකුණු 2යි ලකුණු 2යි ඉතින් මේව කියනවා පුතේ 16 24 32 මාපෝසා සොයන්න කියලා කියනවා
16 24 32 මහා පොසා මහා පොදු සාධකය හොයන්න කියලා කියනවා. පුතේ මෙයාගේ මහා පොදු සාධකය හොයන්න ගත්තට පස්සේ ඒ කියන්නේ B1 රෝම ඉලක්කම් 1 මහා පොසා හොයන්න කියලා කියන්නේ. එතකොට මම ඇවිල්ලා පුතේ මෙයා 16 බෙදනවා දෙකෙන්. 16 දෙකෙන් බෙදුවම් කීයද පුතේ 8යි. 8 දෙකෙන් බෙද්දම් කීයද පුතේ 4යි. 4 දෙකෙන් බෙද්දම් පුතේ කීයද 2යි. 2 දෙකෙන් බෙද්දම් කීයද පුතේ 1යි. ඊළඟට 24 ගන්නවා. 24 පුතේ බෙදනවා දෙකෙන්. 24 දෙකෙන් බෙදුවම් 12යි. 12 දෙකෙන් බෙදුවම් 6යි. 6 දෙකෙන් බෙදුවම් 3යි. 3 තුනෙන් බෙදුවම් 1යි. ඊළඟට යනවා 42. 42 මෙහෙම බෙදාගෙන ඉන්න ඕනේ. 42 42 දෙකෙන් බෙදුවම 21යි 21 දෙකෙන් බෙදෙන්නේ නැහැ 21 තුනෙන් බෙදනවා 7යි 7 7ෙන් බෙදුවම 1යි. ගන්නවා මෙතන 16 සමානයි. මෙන්න මෙහෙම ලියන්න පුළුවන් මට 1 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම දෙකක් වෙනවා පුතේ. ඊළඟට පුතේ ආයෙනවා 24 24 එනවා 1 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3යි. ආයෙමනෝ පුතේ කීයද 42 42 එනවා 1 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 7යි 7යි. හරි පුතේ දැන් ගත්තට පස්සේ අපි මාපෝසා හොයන්න හදන්නේ මෙන්න මෙයාගේ මේ ජෝඩුව අල්ලගත්තා ඔන්න 1යි. මෙයාගෙන් තව කෙනෙක් අල්ලගත්ත පුතේ අන්න එයාගෙන් දෙකක් ගත්තා. ආයෙ තවත් අල්ලන්න නෑ වගේ කවුරුවත් නෑ අල්ලන්න මේ මෙහින්නේ කවුරුවත්ම නෑ මේවා දෙන්න අල්ලන්න බෑ තුන් දෙනාගේම අල්ල ගන්න කෙනෙක් නෑ මේ විදිහට. එහෙනම් පුතේ 1 වරක් 2 42යි. එහෙනම් sorry 1 වරක් 2 2යි. 42යි නෙමෙයි sorry යා 1 වරක් 2 2යි. එහෙනම් මොකද 42 මාපෝසා. එහෙනම් මාපෝසා 42 නෙමෙයි මේ සංඛ්‍යා ටිකේ මාපෝසා 16 24 එම නිසා මාපෝසා 2යි. මෙන්න මෙයා හරිනවා පුතේ ලකුණු 2යි. ලකුණු 2යි. හරිද ලකුණු 2යි. දැන් ඊළඟට කියනවා මෙන්න මෙහෙම එකක්. දැන් පළවෙනි ප්‍රශ්නෙට එක ලකුණයි මෙයාට ලකුණු 2යි මෙයාට ලකුණු 2යි ලකුණු 5යි 2යි 7යි. මෙන්න මෙතන මෙන්න මෙහෙම කෙනෙක් කියනවා පුතේ. මෙන්න මෙහෙම 14 35 42 කූපෝගුස යන කියලා කියනවා. රෝම ඉලක්කම් 2 කූපෝගුස යන හදන්නේ 14 35 42 පුතේ මෙයා බෙදනවා දෙකෙන් 14 දෙකෙන් බෙදුවම් 7යි 35 බෙදෙන්නේ ආයි පුතේ ගත්ත 21යි ආයි මෙයා පුතේ ගත්තට පස්සේ බෙදෙන සංඛ්‍යාවක් ඇවිල්ලා 3 3ෙන් බෙදනකොට 7යි 35 3ෙන් බෙදෙන්නේ නැහැ පුතේ 35ම ලිව්වා ආයි 7යි ආයි මෙයා බෙදනවා 7ෙන් 7ෙන් බෙදුවම් 1යි 5යි 1යි ආයි පුතේ මෙයා බෙදනවා 5න් 1යි 1යි. එතකොට එම නිසා පුතේ මාපෝසා වෙනවා 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 7 ගුණ කිරීම 5යි. දෙවරක් 3 6යි. 6 වරක් 7 42යි. 42 ඒවා 5ක්. 42 ඒවා 5ක් ගත්තට පස්සේ පුතේ 42 5න් ගුණ කරලා 5 වරක් බිඳුවයි. 5 2 10 බිඳු එකක් විතරේ 21යි 21යි. එතකොට මෙතන වෙනවා පුතේ කීයද 210ක්. එහෙනම් මෙයාගේ sorry මාපෝසා නෙවෙයි පුතේ කූපෝගු වෙනවා කීයද 210ක්. 210ක් එනවා කූපෝගු 210යි. මෙයා හරිනම් ලකුණු 2යි පුතේ. ලකුණු 2යි. මෙහෙම කියන ඊළඟට එක්තරා එනම් බෙහෙත් බෝතලයක් පැය 4කට වරක්ද B නම් බෙහෙත් බෝතලයක් පැය 8කට වරක්ද C නම් බෙහෙත් බෝතලයක් පැය 16කට වරක්ද ගත යුතුය. ඔහු බෙහෙත් පෙති තුනම එකවර අද දින පෙරවරු 7ට ලබා ගත්තේ නම් ඔහු නැවත පෙති තුන ලබාගත යුතු පෙති තුනම එකවර ලබාගත යුතු වේලාව සොයන්න කියලා කියනවා. ඒ කියන්නේ පුතේ මෙයා කියන මෙන්න මෙහෙම මෙයාගේ පුතේ බලා ගන්න C එකේ C ප්‍රශ්නේ පුතේ C ප්‍රශ්නේ කියන මෙහෙම. ඒ කියන්නේ මෙයා 7ට ගත්තලු ඊට පස්සේ මෙයා පැය 4ක් පැය 8ක් පැය 16ක්. ඒ කියන්නේ මොකද 4ක් 8ක් 16ක්. දැන් මේ දෙන්න ඒ කියන්නේ මෙන්න මේ තුන් දෙනාම 7ට ගන්නවනේ ආයේ මේ තුන් දෙනාටම බෙහෙත් ගන්න තියෙන වෙලාව කීයද කියලා අහන්නේ. ආයේ මේ තුන් දෙනාටම බෙහෙත් ගන්න තියෙන වේලාව කියලා අදහස් කරන්න පුතේ
ඔන්න 4 ගත්තනේ ආයේ 7ට අරගෙන ආයේ එකම වේලාවක ගන්න නම් මොකද්ද? මෙන්න මේ 3 දෙනාම එකම වේලාවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ 3 දෙනාගේම ගුණාකාරය එකම වේලාවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? දැන් කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍ය සංඛ්‍යා කීපයක් සැලකුව විට එම සංඛ්‍යා සියල්ලගෙම බෙදෙන කුඩාම සංඛ්‍යාව. එතකොට සංඛ්‍යා කීපයක් සැලකලා ඒ සංඛ්‍යාව බෙදෙන කුඩාම සංඛ්‍යාව වෙන්නේ බලන්න පුතේ. එයා කුඩා පොදු ගුණාකාරය කියන්නේ මේ 3 දෙනාම එකම අවස්ථාවක් වෙන්න ඕනේ. එහෙනම් මේ 3 දෙනා වෙන වෙනම බෙදන්න ඕනේ. මෙයා දෙකෙන් බෙදෙනවා. කීයද පුතේ? 2යි. මෙයා 4යි. මෙයා ඇවිල්ලා පුතේ 8යි. මෙයා දෙකෙන් බෙදෙනවා. ආයි මෙයා දෙකෙන් බෙදුවා කීයද? 2යි sorry 1යි 2යි 4යි. ආයි මෙයා දෙකෙන් බෙදෙනවා පුතේ. 1යි 1යි 2යි. ආයි මෙයා දෙකෙන් බෙදෙනවා පුතේ. 1යි 1යි 1යි. 1යි 1යි 1යි. හරි. එතකොට පුතේ මෙයා ගත්තට පස්සේ මෙයාගේ නම් කූපෝගු වෙනවා. කූපෝගු වෙනවා පුතේ මොකද? 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2යි. දෙවරක් 2 4යි 4ක් 2 8ක් වෙනවා. 8යි 8 වරක් 2 16ක් වෙනවා. 16න් එහෙනම් පැය ඊළඟට මේගොල්ලෝ පෙති තුනම ගන්න තව පැය 16කට පස්සේ. ඒ කියන්නේ මේගොල්ලෝ අරන් තියෙන පුතේ පෙරවරු 7ට. පෙරවරු 7 7නේ 7 ගන්න බෑ. 8 9 10 11 12 12 ආයෙ පුතේ 12 1 2 3 4 5 පැය 10යි 5 6 6 7 8 9 10 10 ආයෙ කීයටද 11ට ආයෙ 11ට තමයි ගන්නෙ මෙයා. ඒ කියන්නේ මෙයා පෙරවරු 11ට තමයි ගන්නෙ. පෙරවරු නේ sorry පස්වරු 11ට රෑ 11ට තමයි මෙයා ගන්නෙ පුතේ. පැය 16ක් කියලා කියන්නේ 7 ඉඳන් පැය 16ක් කියන්නේ පස්වරු sorry පස්වරු කියද 11ට තමයි මෙයා ගන්නෙ පුතේ මෙයා. එතකොට එයාට එක ලකුණයි පුතේ. මෙයා ලකුණු 10න් දෙන්න මෙයාට එක ලකුණයි තියෙන්නේ ආ මේකේ කියලා. කියලා. කුඩා පොදු ගුණාකාරය හරිනම් මේ ලකුණ දෙන්න වෙලාව පොඩක් අර මේ වෙලාව නම් කමන්නේ එක ලකුණු දීච්ච කමන්නේ කියලා. හොඳයි. හරිනේ. හරි. ඊළඟට එයාගේ දෙවෙනි ප්‍රශ්නේ. මේක ඉක්මනට බලලා ගන්න පුළුවන් ඔයාලට කියලා ඒක බැලුවා. හරිද? හිමින් බලන්න යාළුවෝ ගැඩපාඩු ලියන්න පේපරේ බලලා ඒකට ගෙනල්ලා දෙන්න යාළුවට තියලා. මොකද ගොඩාක් කට්ටිය උනන්දුවෙන් මේ වැඩේ කරනවා. දැන් ඉස්සර වගේ නෙමෙයි. ඇත්තටම බහැලා වැඩේ බහැලා කරනවා. ඒක කරන්න පුතේ හරියටම ආසාවක් කරපළා. අනිවාර්යෙන්ම කට්ටියම ගොඩාක් තියලා. මොකද සබ්ජෙක්ට් එක කොච්චර ඉගෙන ගත්තද නෑ සබ්ජෙක්ට් එක පාවිච්චි කරන්න බැරුව. හරිද? සබ්ජෙක්ට් එක පාවිච්චි කරන්න බැරුව. හරි. හොඳයි. ඊළඟට මෙව දෙනවා. 24 සාධක දෙකක ගුණිතය ලෙස ලිවිය හැකි සියලුම වෙනස් ආකාර ලියන්න කියලා කියනවා. 24 සාධක දෙකක ගුණිතයක් ලෙස ලියන්න පුළුවන් සියලුම වෙනස් ආකාර. ඒ කියන්නේ පුතේ මෙයා 2යි මෙයා 1යි. 24 කියන කෙනා ලියන්න පුළුවන් සාධක දෙකක ගුණිතය ලෙස. කීයද? එක් වරක් 24 1යි. ඊට පස්සේ ලියනවා දෙවරක් කීයද පුතේ 12 24යි. තුන් වරක් කීයද පුතේ 8යි. ආයි කීයද පුතේ හතර වරක් කීයද 6යි. පස් වරක් නෑ 6 වරක් 4. මෙන්න ඔක්කොම ටික. ඔන්න ඔක්කොම ටික ලියුවා. හරි. ඔක්කොම ටික ලියුවා. එතකොට මෙයාගේ ලකුණු කීයද පුතේ? මෙයාට ලකුණු 2යි. ඔක්කොම තියෙන්න ඕනේ. එකක් හරි අඩු වෙන්නේ නැහැ. ලකුණු නැහැ එකක් හරි අඩු වෙනවා. හරි. ලකුණු 2යි. ඊළඟට ඕම දක්වන්න 2. ඊයත ගුණිතයේ ඇසුරෙන් 24 සාධක සියල්ල උනේ. එහෙනම් 24 සාධක 24 සාධක වෙන්නේ පුතේ 24 සාධක වෙන්නේ 1 ගන්න පුළුවන් 2 ගන්න පුළුවන් 3 ගන්න පුළුවන් 4 ගන්න පුළුවන් 6 8 12 24 6 8 12 24 6 8 12 24 හරිනේ 24 මෙයා ලකුණු 2යි පුතේ ලකුණු 2යි හරිනේ එකක් හරි අඩු වෙනම් ලකුණු නැත හරි එකක් හරි අඩු වෙනම් ලකුණු නැත S32 ප්‍රථමක සාධකවල ගුණිතය ලෙස ලියන්නලු 32 ප්‍රථමක සාධකවල ගුණිතය ලෙස ලියන්නලු 32 ප්‍රථමක සාධකවල ගුණිතය ලෙස ලියන්නේ කොහොම මෙයා බෙදනවා පුතේ. එතකොට මෙතන කීයද 16යි. 16 දෙකට බෙදුවම කීයද පුතේ? 8යි. 8 දෙකට බෙදුවම කීයද 4යි. 4 දෙකට බෙදුවම කීයද පුතේ? 2යි. 2 දෙකට බෙදුවම කීයද 1යි. හරි 2 දෙකට බෙදුවම 1යි. එහෙනම් 32 කියන එක නා ගන්න පුළුවන් පුතේ මොකද්ද? 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 1යි 2යි 3යි 4යි 5යි. 1යි 2යි 3යි 2 ගුණ කිරීම 2යි. 1යි 2යි 3යි 4යි 5යි. ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්න. ඔන්න ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියුවා. ඊට පස්සේ ඉහත ගුණිතය බල ලෙස දක්වන්න. ගුණිතය බල ලෙස දක්වන්න කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මෙයා පුතේ මෙයාගේ මේ ගුණිතය බල ලෙස දක්වන්න. ඒ කියන්නේ 32 සමානයි පුතේ මොකද්ද?
දෙකේ පහක් තියෙනවා. ඒ කියන්නේ දෙකේ පහයි. ඔන්න ගුණිතය බල ලෙස දැක්වුවා. හරි. එයාට එක ලකුණයි. එක ලකුණයි. ඊළඟට මෙයාට එක ලකුණයි. මෙතන පුතේ 2යි 4යි මෙයාට එක ලකුණයි. 6යි. ඊළඟට බලෙහි පාදකයේ සහ දර්ශකයේ මාරු කළ විට ලැබෙන බලය ලියයි යගේ සොයන්න. ඒ කියන්නේ පුතේ මෙයා කියනවා මෙන්න මෙහෙම. මෙයාගේ පාදයයි දර්ශකයයි මාරු කරන්න. එතකොට පාදය කීයක් වෙනවද පුතේ? පාදය 5ක් වෙලා දර්ශක 2ක් වෙනවා. ඊට පස්සේ මාරු කර පහේ දෙවෙනි බලය කියන්නේ පුතේ කීයද? 25යි. 25යි. හරි 25යි. එතකොට මෙයාට ලකුණු 2යි. මෙයාට එක ලකුණයි මාරු කරලා ලියනකොට මෙයා උත්තරේ ගන්නවට කීයද? එක ලකුණයි. ලකුණු 2යි දෙක. 6 වෙනි එක. මේ පහනේ 6. කියනවා 24 32 මහා පොදු සාධකයේ සොයන්න. 24 32 මහා පොදු සාධකය. 24 බෙදනවා 2කින් 12යි. 12 බෙදනවා 2කින් කීයද? 6යි. 6 2කින් බෙදනවා 3යි. 3 3කින් බෙදනවා 1යි. ඊට දෙනවා 32. 32 බෙදනවා 2කින් කීයද? 16යි. 16 බෙදනවා 2කින් 8යි. 8 2කින් බෙදනවා 4යි. 4 2කින් බෙදනවා 2යි. 2 2කින් බෙදනවා 1යි. එතකොට පුතේ 24 කියන කෙනා එනවා 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3යි. 1 ගුණ කිරීම වෙන්න මා පොස්. ඊට 32 32 සමානයි 1 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 1යි. 5ක් වෙනවා. එතකොට මෙතනින් ගත්ත පුතේ ඔන්න එකේ එක ජෝඩුවයි මෙන්න දෙකේ එක ජෝඩුවයි මෙන්න තව දෙකේ ජෝඩුවයි මෙන්න තව දෙකේ ජෝඩුවයි. එහෙනම් පුතේ මෙතන ගත්තට පස්සේ එම නිසා මහා පෝසා සමානයි පුතේ. මහා පෝසා සමානයි 1 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2යි. 1 වරක් 2 2යි 2 වරක් 2 4යි 4 වරක් 2 8යි. එහෙනම් කීයද පුතේ? එයා 8ක් වෙනවා. එයා 8ක් වෙනවා. හරිද? එහෙනම් එයා හොයලා තියෙනවා නම් ලකුණු 2යි. ලකුණු 2යි. ආයයි කියනවා පුතේ ටිකක් මේ වැඩේට මහන්සි වෙන්න බලන්න වීඩියෝ බලන්න ආය මේක බලන්න යාළුවගේ කරලා හරි වැරදි කෙනා අපිට දුන්නම් බලන්න ආය බලලා ඊට පස්සේ පුතේ ආය මේක දෙපාර තුන්පාර මේ තියෙන ටියුට් ටික හරියට කරලා දැන් අපි මම කිව්වා දැන් මොකද්ද දෙමව්පියෝ දැනුවත් වෙන්න ඕනේ මේක මේ වගේ පුතාලට දුවලට මේ වගේ කාඩ් එකක් දීලා තියෙනවා මේ කාඩ් එකේ මේ පැත්තේ ලකුණු දීලා තියෙනවා අම්මේ තාත්තේ ලකුණු කරන්න ඒක චුට්ටක් බලන්න මාත් එක්ක කතා කරන්න හොඳ වැඩ කරනවා අපි වැඩ කරන ගණන් පන්තියක් අර මේක බොරු බයිලා නැහැ ළමයිකට දෙයක් දුන්නත් ඒක හරියට දෙනවා ඒක දීලා වැඩ කරන පන්තියක් ළමයි එක්ක ඉන්න පන්තියක් මේක බලන්න බලලා පොඩ්ඩක් ලකුණු බලලා මාත් එක්ක කතා කරන අඩු නම් අපි ලකුණු හදාගමු මොකද වැඩ කරන්නේ නැති ගණිතයක් කියලා කියන්නේ මේ ළමයි වැඩ කරන්නේ නැති ගණිතයක් කියලා කියන්නේ එහෙම මම දන්නේ නැහැ ලකුණු හදන්න හොඳේ එහෙනම් ළමයි චූන් කරන ගණන් දීලත් නෑ මෙතන ඈකී කියලා මානසිකත්වයට ගණන් දීලත් නෑ ටිකක් අමාරුයි විනාඩි 20යි ඒක ළමයි කාලය කළමනා කරගන්න ඕනේ ඒවත් එක හිතලා ලියන්න ඕනේ හරි හරියට මෙන්න උත්සාහ කරන්න පිට